හායි අද අපි බලන්නේ වටානා කරි එකක් ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා. මේ දවස්වල ගෑසොත් ගන්න ගිහිල්ලානේ. ඒ නිසා මේ වගේ උයනකොට අපිට ගෑස් ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන්. මුලින්ම ඩිෂ් එකක් අරගෙන ඒකට වටානා මම අද අරගෙන තියන්නේ කොප්ප 1/2ක් විතර. ඒක දාලා හොඳටම නටන උණු වතුර දාලා විනාඩි 5ක් විතර වහලා තියන්න. සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර තිබ්බොත් ඇති වෙයි. මම නම් අද ගන්නකොට විනාඩි 7ක් විතර වුණා. බලන්නකෝ ඒක ගොඩාක් දුරටම තැඹිලා වගේම ඇවිල්ලා තියන්නේ. ඊට පස්සේ ඒ වටානා ටික හොඳට සෝදලා මං උයන්න ලෑස්ති කරනවා. මම අද නම් උයන්නේ ප්‍රෙෂර් කුකර් එකේ තමයි. ප්‍රෙෂර් කුකර් එක අරගෙන වටානා ටික දාලා වතුර කෝපයක්වත් එකතු කරනවා. ඊට පස්සේ සුදු ලුණු පික් 4ක් විතර අරගෙන තලලා දානවා. ඒකටම ලුණු කුඩු තේ හැන්දක්වත් දානවා. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගෙන 3-5 කුඩු මේස හැන්දක් විතර එකතු කරගෙන ඒකත් එක්කම කහ කුඩු තේ හැන්දි භාගයක්වත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම හොඳටම මික්ස් කරලා ප්‍රෙෂර් කුකර් එක වහලා වෙයිට් එක දාලා අපි ලිපේ තියනවා. ලිපේ තියලා විනාඩි 1/2ක් විතර වෙනකොටම අපිට විසිල් එක සාමාන්‍යයෙන් එනවා. එක විසිල් එකක් ආවොත් ඇති. අපි ඒ වෙලාවේ ලිප ඔෆ් කරලා ටිකක් නිවෙන්න තියනවා. ප්‍රෙෂර් කුකර් එකේ ප්‍රෙෂර් එක අඩු වෙනකන් අපි වෙනම තාච්චයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා රත් කරනවා. ඒකටම අබ ටිකක් උළුහල් උඳු ඇට ටිකක් දාලා හොඳටම රත් කරනවා. ඊට පස්සේ අපි කපලා තියාගත්ත ලූණු, කරපිංචා, වියලි මිරිස් ටිකත් එකතු කරලා හොඳටම තෙම්පරාදු කරනවා. ඒකටම අපි කපලා තියාගත්ත තක්කාලි ටිකත් එකතු කරගන්නවා. දැන් තෙම්පරාදුවත් ලෑස්ති. විනාඩි 1ක්වත් ගියේ නැහැ ඒ වැඩේට. මේ වෙනකොට ප්‍රෙෂර් කුකර් එකේ ප්‍රෙෂර් එකත් හොඳටම අඩු වෙලා. බලන්න හොඳටම මොඩිය අපිට අරගන්නත් පුළුවන්. දැක්කද හොඳටම තැම්බිලා නේද? බලන්න අපි දාපු ස්පයිසස් ටික ඔක්කොම හොඳටම එකතු වෙලා තියෙනවා. දැන් මම ඒකට දිය කිරි කෝපයක් විතර එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් මිටි කිරි වුණත් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරන්නේ නැත්තේ සාමාන්‍ය මේ වටානා පරිප්පු එකේ හදනකොට ඒක හොඳටම අර ස්ටිකි වගේ තමයි එන්නේ. එතකොට thickness එකක් තියෙනවා. ඒ නිසා මම දිය කිරි එකතු කරගත්තේ. ලිප මීඩියම් ෆ්ලේම් එකේ තියලා ඒ ටික තප්පර 30ක් විතර රත් කරගන්නවා. දැන් බලන්න දැන් ඔක්කොම හොඳට මික්ස් වෙලා රත් වෙලා ආවා. එතකොට අපි හදලා තියාගත්ත තෙම්පරාදුව ඒකට එකතු කරගන්නවා. දැක්කද දැන් අපේ වටානා කරි එක ඉක්මනට හදාගත්තා නේද? මේකට ඇත්තට කියනවා නම් විනාඩි 3:00මාරක් 4ක් විතර තමයි ගියේ. මේ වගේ ප්‍රෙෂර් කුකර් එකේ උයනකොට අපිට ගෑස් එක සෑහෙන්න ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වෙලාවත් උදේ තියෙන හදිසියට ඉක්මනට හදාගන්නත් පුළුවන්. රසටත් එනවා. ඒ නිසා ඔයාලාත් try කරලා බලන්න. මෙච්චර ඉක්මනට ඇත්තටම හදන්න පුළුවන්ද කියලා බලන්නකෝ. හදලා බලලා ඔයාලගේ experience මාත් එක්ක share කරගන්න. Thank you.